Hi guys, කොහමද? ඔන්න මම හදනවා අද chicken curry එකක්. මේක ඉතින් ඔයාලා හැමෝම දන්න දෙයක් නේ. නමුත් මට හිතුණා මේක කොහොම හරි පොඩි වෙනසක් හරි කරලා හදන්න ඕන කියලා. ඉතින් කවුරුත් බලන් ඇති මොකද්ද මේ වෙනස කියලා. ඇත්තෙන්ම මේක වෙනසක් නෑ. ඔයාලා දන්න දෙයම තමයි. නමුත් මට හිතුණා මම මගේ ස්ටයිල් එකට chicken curry එකක් ගහන්න ඕන කියලා. ඉතින් මේකට අවශ්‍ය ද්‍රව්‍ය ඉතින් ඔයාලට පේනවා මේක දාන දේවල්. ඉතින් මේක හැමෝම දන්න දෙයක්. ඉතින් ඕනම කෙනෙක්ට මේක බලාගෙන හදන්න පුළුවන්. normal ඉතින් ඇත්තම කියනවා නම් ඔයාලා දන්නවා චිකන් කරි එකක් හදන්න මගේ වීඩියෝ එක බලන්න අවශ්‍ය නැහැ. නමුත් කමන්නේ. බලන් ඉඳලා ඔයාලා කැමති ආකාරයට කමෙන්ට් එකකුත් දාන්න. මගේ channel එක subscribe කරන්න, like කරන්න, කැමති නම් share පාරකුත් දාන්න. ඉතින් මේක තමයි මගේ චිකන් කරි. ඉතින් ඔහොම හදාගෙන යනකොට මේකට අවශ්‍ය ද්‍රව්‍ය ඉතින් අපි normal කරියක් ගහන්න දාන අයටම තමයි. මුලින්ම තිල් ටිකක් දාලා අර මස්ටර්ඩ් සීඩ්, කුරුදු පොතු, එනසල් කරාමින ටික දාලා පොඩ්ඩක් ෂෝට කරා. ඊළඟට සුදු ලුණු ටිකකුයි ලුණු, ඊළඟට රම්ප කරපිංචා ඒ ටික දාලා පොඩ්ඩක් අවලං කරගෙන මේකට ඉතින් අපි එකතු කරගන්නවා normal බැදපු තුන පහ ටිකකුයි අමු තුන පහ ටිකකුයි මිරිස් කුඩු ටිකකුයි ගම් මිරිස් ටිකකුයි කහ කුඩු පොඩ්ඩකුයි ඒ ටික දාලා අපි මේක හොඳට කවලං කරගන්නවා. බොහොම සිම්පල් දෙයක්. මේක ඉතින් මගේ channel එක බලන්න අවශ්‍ය නැහැ. ඔයාලා දන්න දේ. නමුත් මේක YouTube channel එකක් නේ. ඉතින් මට හිතුණා මේක දාන්න ඕන කියලා. ඉතින් ඔයාලා මේකට මොනව කමෙන්ට් එකක් දායිද කියලා මන් දන්නේ නැහැ. මේක මගේ ස්ටයිල් එකක්. ඉතින් මම මේකට එකතු කරගන්නවා. ඉතින් මේකට ඔයාලා දන්නවනේ ඉතින් මස්ටර්ඩ් ක්‍රීම් නේ සුපර් මාකට් වල තියෙනවනේ. ඒයින් පොඩ්ඩකුත් එකතු කරා. ඉතින් මෙහෙම එකතු කරගෙන දාලා මේක හොඳට කවලම් කරගන්නවා. ඉතින් ඒ ASCII අපි කතාවක් කරමුකෝ. ඉතින් මේ චිකන් කරිය ඉතින් අපි ඕනම දෙයකට කන්න පුළුවන්. ඉතින් ස්පයිස් කනවා නම් ඔයාලට ග්‍රීන් චිලි දෙකකුත් එකතු කරගන්න පුළුවන්. තව මිරිස් කුඩු දෙකකුත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක අපි ඉන්දියාප් එක කනවා, ආප් එක කනවා, ඊළඟට පාන් එක කනවා. ඉතින් ලංකාවේ කට්ටිය ගොඩක් කන්න කැමති පාන්නේ. ඒත් එක්ක මේකට පරිප්පු කරියකුත් තිබුණා මරු. මම මේක හදන්නේ ඉතින් ඒවට ගැළපෙන විදිහට තමයි. ඉතින් කොටින්ම ඉන්දියාප්පත් වලටත් මරු. සමහරක් කට්ටිය ඉතින් බත් එක්ක කනවා. ඉතින් සුද්ධ නම් ඉතින් ගොඩක් ආස කිරට හදලා. ඒ කියන්නේ මම මේ කරේ කිරට ගහන්නේ. ඉතින් ඒකට කිරට ගහනවා කියන්නේ අපි පොල් කිරි දාලා තමයි මේක හදන්නේ. ඉතින් මම අර දාගත්තු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු ඒ ටික ඔක්කොම දාලා පොඩ්ඩක් ෂෝට කරලා ඉතින් ඒකට මම එකතු කරගන්නවා චිකන්. මම මේකට චිකන් දාන්නේ චිකන් තයි. ඒකට හේතුවක් තියෙනවා. ඔයාලා චිකන් බේස් එක කටු දානවා. ඒකත් වෙනම කතාවක්. මේක මගේ ස්ටයිල් එකට ගහන එකක් නේ. ඉතින් මේක මම ගන්න චිකන් තයි බෝන් අවුට් කරපුවා. මොකද මේක සුද්දෙක්ට හදන දෙයක්. ඉතින් එහෙම දාලා කවලම් කරන ගමන් මම මේකට දානවා වතුර ටිකක්. වතුර ටික චූට්ටක් දාලා හොඳට කවලම් කරලා මේක වහලා තියෙනවා. ඒ අතරේ ඉතින් අපි මේක තැම්බෙනකන් අපි වෙන වැඩකුත් කරන්න පුළුවන්. ඉතින් කැමති නම් ভেජිටබල් කරියක් හදන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේකේ තැම්බීගෙන එනකොට මම මේක පොඩ්ඩක් ඇරලා බලනවා මේක වතුර හිඳිලාද කියලා. නෑ වතුර හිඳින්නේ නෑ. වතුර පොඩ්ඩකුත් තියෙනවා. ඉතින් මම මේක අහපව පොඩ්ඩක් කවලම් කරලා මේ ආකාරයෙන් අහපව පොඩ්ඩක් නටද්දි හොඳට අහපව වහනවා. පීනකින් වහලා සමහරක් කටි ඉතින් ගෙදර තියෙන ඉතින් අර මැටි හට්ටිය හදන ගමන් මැටි හට්ටකින් වහනවා. ඒක කොවන් දෙයක් නේ ඉතින්. ඒක තමයි රස. දර ලිපේ චිකන් කරියක් කනවා කියන්නේ ඒ රස ඉතින් ඔයාලා හැමෝම දන්නවා. ඉතින් මේක අහපව මම මේක ඕපන් කරලා අර චිකන් කරි එක අහපව හොඳට කවලම් කරනවා. කවලම් කරලා මේකට මම එකතු කරගන්නවා ටික් එකකට ගත් කොකොනට් කියන්න හිර වුණාද? නෑ ටික් එකකට ගත් කොකොනට් ක්‍රීම් ටිකක් දානවා. එකතු කරගෙන මේක හොඳට කවලම් කරනවා. කවලම් කරලා ඔයාලට පේනවනේ මේකේ හොඳටම ටික් එක තියෙන තරම තමයි මේක රස. ඉතින් මේක ඇත්තටම ගැලපෙන්නේ මොනවටද? බත් එක්කද? නෑ මේක ඇත්තටම ගැලපෙන්නේ පාන් කෑල්ලක් එක්ක. මේ ලංකාවේ පුරුද්ද කොහෙ ගියත් අතාරින්න බෑනේ. මේකට තව පරිප්පු හොද්දකු පෝසම්බෝලිකු තිබ්බනම් මරේ මරු. ඉතින් මේක තමයි මම මගේ ස්ටයිල් එකට. මචං ඔයාලා වෙන විදිහකට හදන්න පුළුවන්. වෙන channel වලත් වෙන විදිහකට දකින්න පුළුවන්. අයියෝ මේ මම හැමෝම දන්න ඕක හැමෝම දකින්න දේ හැමෝම හදන විදිය තමයි ඔය කියලා. නමුත් කමන්නේ මේ my style. ඉතින් මම මේකට අන්තිමට කොරියන්ඩර් පොඩ්ඩකුත් එකතු කරගෙන මේක තවත් රස කරා. මේක තමයි මගේ කැමැත්ත. ඉතින් මගේ ස්ටයිල් එකට මම මේක හරියක් ගැහුවා. ඔයාලා බලලා හොඳ කමෙන්ට් එකකුත් දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක බලන ඔයාලට බොහොම ස්තුතියි. එහෙනම් thank you. අපි නැවත දවසක හම්බෙමු රසම රස චිකන් කරියක් හරි නැත්නම් වෙනත් කරියක් සමග හරි. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් මගේ YouTube channel එක නරඹුවාට. bye.